අයිබෝවන් දරුවනේ සමගාමී සමීකරණ සහ වර්ග සමීකරණ ගොඩනගා ගන්නකොට ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩනගා ගැනීමේ ප්‍රශ්නය. ඒකට හේතුව තමයි දරුවනේ ඔබට වචන හතරක් ලැබෙනවා. ඔබට ඒ වචන හතර පිළිබඳව සාමාන්‍ය දැනීම නොමැතිකම. මොකද්ද මේ වචන හතර? එකක් තමයි ගුණය. අනිත් වචනය තමයි දරුවනේ වඩා වැඩි. අනිත් වචනය වඩා අඩු. ඒ වගේම අනිත් වචනය ගුණය සමග වඩා වැඩි හෝ ගුණය සමග වඩා අඩු. අපේ පන්තිල දරුවෝ දන්නවා මම මේකට භාවිතා කරේ ගුණයයි වඩයයි කියන කතාව. හොඳයි අපි බලමු මොකද්ද මේ ගුණ කතාව. ඒකට මම උදාහරණයක් ගන්නම්. ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා මේකේ දිග තියෙනවා පල්ල තියෙනවා. දිග දීලා තියෙන x ඇසුරෙන් දිග දීලා තියෙන y ඇසුරෙන් පල්ල දීලා තියෙන x ඇසුරෙන්. ඒතර අපිට මේ වගේ ප්‍රකාශයක් කිව්වොත් දිග පළලමෙන් 3 ගුණයක් කියලා ඔබ තේරුම් ගන්න දිග කියන්නේ y ඒක සමාන වෙනවා පළල x නම් එමෙන් 3 ගුණයක් නම් 3x ට. එහෙනම් ගුණ කතාවේදී කියන්නේ 5 ගුණයක් නම් 5x 6 ගුණයක් නම් 6x. මෙතන සටහනට එන දරුවනේ දිග පල්ලට වඩා 3කින් වැඩිය. ඒතර වඩා වැඩි අවස්ථාවට ආවොතින් දිග ඇවිල්ලා y පළල x වඩා 3කින් වැඩිය. එනිසා අපි 3x කියන්නේ නැහැ දරුවනේ. x ධන 3 කියලා තමයි ප්‍රකාශ කරන්නේ. වඩා වැඩි නම් 3ක් එකතු වෙනවා. ඒ ආකාරයටම පළල දිගට වඩා 3කින් අඩුය. පළල කියලා අදහස් කරන්නේ x. දිග y නම් 3කින් අඩුය. y ඍණ 3. වඩා වැඩි නම් එකතු වෙනවා. වඩා අඩු නම් අඩු වෙනවා. ගුණයක් නම් ගුණ වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි ගොඩාක් තැන්වල භාවිතා කරන්නේ ගුණය සමග වඩා වැඩි අවස්ථාව. දිග පල්ලමෙන් දෙගුණයකට වඩා දිග සඳහන් කරන්නේ y කියලා. පල්ල x නම් එමෙන් දෙගුණයක්. දෙගුණයකට වඩා 3කින් වැඩිය. 2x ධන 3. 2x ධන 3. දෙගුණයකට වඩා 3කින් අඩුය. 2x ඍණ 3. මෙන්න මේ වචන හතර ඉතාමත්ම නිවැරදිව පැහැදිලි කරගන්න දරුවනේ. මේ වචන බැරිකම නිසා තමයි ඔබට සමගාමී සමීකරණ හෝ වර්ග සමීකරණ ගොඩනගා ගැනීමේ ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වචන ටික නැවත බලලා තේරුම් ගන්න. ඊළඟ වීඩියෝවේ මම ඔබට කතා කරනවා වර්ගජ සමීකරණ ගොඩනැගීම සහ සමගාමී සමීකරණ ගොඩනැගීම. අපේ දරුවන්ට බොහොමත්ම ස්තුතියි.